Ini boat kira makin main belum boat lo makin kecil. Mereka sok ni abu. Kali nak keluar. යාළුවා අපි ඔන්න සොරබර වැවේ කෙළවරටම ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අර බැම්ම දිගේ ඇවිල්ලා මේ අවසානයේ මේ තව අනිත් පැත්තට තියෙනවා. නමුත් එක පැත්තක කොනක් තමයි මේ තියෙන්නේ. මෙතනත් තියෙන අපිට බැලුවට නම් පිටවාණක් වගේ තමයි. ඒකත් අනිකර ගලෙන්ම තමයි මේ පිටවාණ හදලා තියෙන්නේ. මේක නම් ඇවිල්ලා ජල පියාපොත් එක මොකක් හරි එක මේ මොකද මේ වෙන්නේ කොට වෙලා අනිත් පැත්තේ කාන්දරේ යන්න පාරක් තියෙනවා. මෙහෙම ගියා මේකේ කාටක් තියෙනවා එක හැබින් හදලා තියෙනවා මිනිසුන්ට ඉන්න නවතන් ගන්න එහෙම මේක ඉස්සර නම් තිබ්බේ ලී පාලමක් දාලා මේ මෙතින් නම් මේ පැත්තට එන්න දැන් නම් මේ කොක්කෙත් දාලා මේ තියෙන්නේ ලී පාලම තමයි ඉස්සර මේකෙන් තමයි සෝරි අත්තල් පාලමක් මිනිස්සු ඒටයි මේටයි ගමන් කරේ මේ මාර්ගයෙන් මෙතෙන් එයා ගමක් තියෙනවා ගමට යන කට්ටියත් ගියේ මේ පැත්තෙන් තමයි අපි මෙතෙන් එහාට විස්තර ටික බලමු. කරපර වැවේ කිලවරේ තියෙන පිටවාහනේ යට පැත්ත බලන්න. මේ තියෙන්නේ එක යටට. මේකේ මෙන්න මේ බෝඩ් එක තියෙනවානේ. මේ බෝඩ් එකෙන් තමයි මේ වතුර රඳවලා තියෙන්නේ. එතකොට මෙතන තියෙන උඩ කරාවයක් වගේ එකක්. ඒ කරාවේ අරනකොට මේ දොර යනවා මේ මුඩට. මේ මුඩට යනකොට මේ වතුර පාර කියන්නේ වැවේ වැඩිපුර වතුර තිබුණොත් මෙතනින් තමයි පිට කරන්නේ. ඒක ඔබ දැකපු ටිකක් තමයි පෙන්නන්න ආවේ. මේ එන අමාරුවෙන් දා මෙතන තාම මේක බලන්න බෑ ලේසි එකට. මෙතන තියෙනවා 1 2 3 4 5. කවාන පහත් මේ පහ මැරියොත් මේ දඟ මේ හරි පිරෙන්න වතුර ගලාගෙන යනවා මේ ටික. දැනට අහලා තියෙන්නේ පොඩි වතුර ප්‍රමාණයක් තමයි යන්නේ යා කියන්නේ. හරි අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. කාලේනේ අපි දැන් ඉස්සලා පෙන්නපු අත්තල් පාලම මේ පෙන්නේ උඩින් හරි මේකේ යන්න එපා කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ කියන්නේ මේක දැන් දිරලා තියෙනවා. මේක ඉස්සර අර මාර්ගේ නෑ මේ මාර්ගේ තමයි මිනිස්සු පාවිච්චි කරේ. මීට කලින් තිබිලා තියෙන මෙතන ලණු දෙකක්. ලණු අද්දිගේ තමයි මිනිස්සු ඉගොඩට ගෙනලා තියෙන්නේ. ඊට පස්සේ අත්තල් පාලම ඇවිල්ලා තියෙන්නේ. දැන් ඉතින් තාක්ෂණ දිනුවත් එක්ක දැන් පොඩ්ඩක් අර පැත්තේ යකඩෙන් හදලා තියෙන පාලමක්. ඉතින් ඔයගලන්ට ආවොත් මෙතන බලා ගන්න පුළුවන්. හරි නිදහස් තැනක්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ළඟ ආව කිසිම ගැටලුවක් නැහැ. ඉතින් හොඳයි. ඔයාලත් මයියගෙන ආවොත් ඇවිල්ලා බලලා යන්නකො මේක. ඔය තියෙන දෙවෙනි පිටවාහන බලන්න තමයි අපි යන්නේ. මේක ටිකක් වැඩිපුර වතුර තිබිලා තියෙනවා. මේක මේ පහළට එන්නත් පුළුවන් අපිට බලන්න. ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඒ පිටවාහන ඔයාලා මෙතනට આવොත් බොහොම පරිස්සමෙන් ඇවිල්ලා මෙතනට වැටෙන්න එපා. ඇතුළට ගිහලා හිර වෙනවා. මෙන්න මෙතන මේ කෑල්ලක් තියෙනවා. මෙන්න මේක කරකවනකොට මේකේ දොර උඩට ඇරෙන අපි ඉස්සලා පෙන්න දොර තියෙන්නේ. ඒ වගේ මෙතනත් දොරක් තියෙනවා. ඒක උඩට ඇරෙනවා. ඊට පස්සේ මේ වතුර වැඩිපුර වතුර ටික ඔක්කොම මේ පිටවාහනෙන් එළියට යනවා. හැබැයි ඔයගලන්ට කියන්න ඕනි දෙයක් තියෙනවා. අපේ මිනිස්සු ඇවිල්ලා පරිසරය විනාශ කරලා තියෙනවා. දැන් බලන්න මෙතන ප්ලාස්ටික් බෝතල් ගොඩක් දාලා පරිසරය විනාශ වෙනවා. මේ වගේ පරිසරය රැක ගන්න අපි අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම වග බලා ගන්න ඕන දෙයක්. එක්කෙනෙක් එකක් දානක නැවතුනොත් මේ වගේ දැවෙනක නිතරම නැවතනවා. ඒ වගේ දේවල් කරන්න එපා. ඇත්තටම බලන්න සෑහෙන කාලයක් පරණ බෝතල් දාලා විනාශ වෙලා තියෙන්නේ.